හරි. දැන් අපි බලමු 2023 A-level ප්‍රශ්න පත්‍රයේ MCQ පේපර් එකේ දෙවන ප්‍රශ්නය. එතකොට මේ දෙවන ප්‍රශ්නේ පුතේ ඔයගලගෙන් අහලා තියෙන්නේ ගිණුම් කරන සංකල්ප කියන පාඩම ඇසුරෙන්. හරි. ආයතනයක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි වත්කම් සහ වගකීම් ජංගම සහ ජංගම නොවන ලෙස වර්ගීකරණය කිරීමට පහත කුමන ගිණුම් කරන සංකල්පය පදනම සපයනු ලබයිද? දැක්කද පුතේ මම කලින් කිව්වා වගේ කියවන ගමන් highlights points ටික එළියට ගත්තා. අපෙන් අහන්නේ එහෙනම් ගිණුම් කරන සංකල්ප යටතේ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළියෙල කිරීමේදී වත්කම් සහ වගකීම් ජංගම සහ ජංගම නොවන විදියට වර්ගීකරණය කරනවා. එහෙම වර්ගීකරණය කරන්න පදනම සපයන ගිණුම් කරන සංකල්පය ඔයගලගෙන් අහනවා. පුතේ දැන් ඔයගොල්ලෝ මේ ගිණුම් කරන සංකල්ප කියන පාඩම ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. අපි මේ කොටස කතා කරලා තියෙනවා. ඒතර ප්‍රශ්න ඇසුරෙන් ඔයගලන් දන්නවා මේ වෙද්දි මොකද්ද උත්තරේ කියලා. පුතේ උත්තරේ තමයි අඛණ්ඩ පැවැත්ම කියන ගිණුම් කරන සංකල්පය. අඛණ්ඩ පැවැත්ම. හරි. මොකක්ද මේ අඛණ්ඩ පැවැත්ම කියන්නේ? මේ සංකල්පය කොහොමද බිහි වුනේ? පුතේ ඔයගොල්ලෝ දන්නවා මේ සංකල්ප බිහි වෙන්න හේතුව තමයි ගිණුම් කරණය කරගෙන යද්දී ආපු ප්‍රශ්න වලට උත්තර වශයෙන් පොදු මත විදියට ගොඩ නැගුණු තියරි කොටසක් තමයි ගිණුම් කරන සංකල්ප කියන්නේ. එහෙනම් මේ අඛණ්ඩ පැවැත්ම කියන සංකල්පය ගැන කතා කරොත් අඛණ්ඩ පැවැත්ම සංකල්පය බිහි වෙන්න මතුවුණු ප්‍රශ්නය මොකක්ද? ප්‍රශ්නය තමයි ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරද්දී ඒ ව්‍යාපාරය කොපමණ කාලයක් පවතිනවාද යන්න ගැටලුව. අද ආරම්භ කරොත් හෙට වහනවද? තව මාස දෙකකින් වහනවද? තුනකින් වහනවද? අවුරුද්දකින් වහනවද? නැත්නම් එහෙම කාලයක් අපිට කියන්න බැරිද? පුතේ එතනදී ඒ ගැටලුවට සියලුම දෙනා එකතු වෙලා හදාගත්ත පොදු මතය විදියට ගිණුම් කරණයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරද්දී අපි කතා කරනවා නොදුරු අනාගතයක් දක්වා ව්‍යාපාරය පවතිනවා කියන උපකල්පනය මත ගිණුම් කරණය සිද්ධ කරනවා කියලා. එහෙනම් නොදුරු අනාගතයක් දක්වා පවතිනවා කියන උපකල්පනය. එතකොට අපිට කියන්න බෑනේ පුතේ අපි කවදාවත් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නැහැ. ව්‍යාපාරය අද වහනවා, හෙට වහනවා, අනිද්දා වහනවා, තව මාසෙකින් වහනවා, මාස 3කින් වහනවා. එහෙනම් ඔතනින් තමයි පුතේ ඒ පොදු මතය තුලින් ගොඩ නැගුණා අඛණ්ඩ පැවැත්ම කියන සංකල්පය. අඛණ්ඩ පැවැත්මක් තියෙන ව්‍යාපාරයක වත්කම් සහ වගකීම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ගීකරණය වෙනවා ජංගම සහ ජංගම නොවන. වර්ෂයකට අඩු කාලයක් හෝ වර්ෂයකට වැඩි කාලයක් පවතින වත්කම් සහ වගකීම්. පුතේ හිතන්නකෝ අඛණ්ඩ පැවැත්මක් නොමැති ව්‍යාපාරයක් නම් සමහර මිනිස්සු ඉන්නවානේ
මම අද ව්‍යාපාරය ආරම්භ කරනවා. නමුත් මම ලබන අවුරුද්දේ මේ කාලෙ වෙද්දී ව්‍යාපාරය වහලා දාන්න මට සිද්ධ වෙනවා. එහෙම කටයුතු කරනවා නම් පුතේ ඒ ව්‍යාපාරයට අඛණ්ඩ පැවැත්මක් නැහැ. එතකොට එහෙම තත්වයකදී එයාට නොදුරු අනාගතයක් දක්වා තියෙනවා කියන දේ පෙන්වන්න බෑ. එතකොට එයා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරද්දී එයාගේ වත්කම් සහ වගකීම් වර්ගීකරණය කරන්න බෑ පුතේ. ජංගම සහ ජංගම නොවන ආකාරය. විශේෂයෙන් ජංගම නොවන. මොකද අපි දන්නවා පුතේ ජංගම නොවන කියන්නේ වර්ෂයකට වඩා වැඩි කාලයක් පවතින. එහෙනම් වර්ෂයකට වඩා වැඩි කාලයක් පවතින්නේ නැහැ කියන්නේ පුතේ. එතනදී කිසිම වත්කමක් සහ වගකීමක් ජංගම නොවන කාණ්ඩය යටතේ හඳුනා ගන්න බෑ. කියන්නේ සියලුම වත්කම් සහ වගකීම් ජංගම විදියට තමයි අපි හඳුනාගත යුත්තේ. එහෙනම් අඛණ්ඩ පැවැත්ම සංකල්පයෙන් අපිට පැහැදිලි කරනවා පුතේ ව්‍යාපාරයේ නොදුරු අනාගතයක් දක්වා පවතිනවා කියන උපකල්පනය මත මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුයි. අන්න එතනදී පුතේ අපේ ව්‍යාපාරයේ පවතින වත්කම් සහ වගකීම් වර්ගීකරණය කරනවා ජංගම සහ ජංගම නොවන ආකාරයෙන්. ඒ වගේම තව දෙයක් තමයි පුතේ ඔයා දන්නවා ව්‍යාපාරයේ පවතින දේපළ පිරියත උපකරණ ඉඩම් හැර අනෙකුත් දේපළ පිරියත උපකරණ ගොඩනැගිලි මෝටර රථ යන්ත්‍ර සූත්‍ර ලිබඩු උපකරණ ඒ සියල්ලම ෂය හඳුනා ගන්න ඕනේ. එහෙනම් පුතේ ෂය ගණනය කරන්න හේතුවක් වෙනවා අඛණ්ඩ පැවැත්ම. මොකද ව්‍යාපාරයේ නොදුරු අනාගතයක් දක්වා පවතිනවා. එහෙනම් අපි මේ කියන දේපළ පිරියත උපකරණවල ෂය කියන වියදම හඳුනා ගන්න ඕනේ කියන දේ. ඒකත් මේ සංකල්පය තුලින් ආපු එක භාවිත අවස්ථාවක්. එහෙනම් දැන් ඔයගලන්ට පැහැදිලි මොකක්ද අඛණ්ඩ පැවැත්ම කියන්නේ? අඛණ්ඩ පැවැත්ම ඇති උනේ මොන ගැටලුවෙන්ද? ඒකට ගොඩ නැගුණු පොදු මතය, ඒකෙන් ඇති වුණු සංකල්පය අඛණ්ඩ පැවැත්ම කියලා හඳුන්වනවා. ඊට අමතරව අඛණ්ඩ පැවැත්මේ භාවිත අවස්ථාවන් සම්බන්ධ. එහෙනම් මේ තමයි ඔයගලන්ගේ දෙවන ප්‍රශ්නය වෙන්නේ 2023 A level paper එකේ.